අද මාර්තු 8 කාන්තා දිනය. ඉතින් මම අද කතා කරන්න හිතුවේ ඇත්තටම කාන්තාවන්ට ආරක්ෂාවක්, සුරක්ෂිතභාවයක් මේ රට තුල තියෙනවද? එහෙම නෑ නේද? දැන් හිතන්නකෝ ඔයා කාන්තාවක් නම් තනියම මහරෑ 12ට බයක් නැතුව කිසිම බයක් නැතුව තනියෙන් බස් එකක එන්න පුළුවන්ද? කොච්චර වුණත් අපිට බයයිනේ. එක එක ප්‍රශ්න ඇති වෙනවනේ. අතවර කරනවා, දූෂණය කරනවා, ඒ වගේ. ඉතින් මේ රටේ ඉහළ කොනේ ඉඳලා පහළට තනියම කාන්තාවට ඕනෙම මහරෑයක තනියම ගමන් කරන්න නිදහසක් තියනවාද? නෑ, මම නම් හිතන්නේ. මොකද මොනවා හරි ප්‍රශ්නයක් වෙනවා. ඉතින් එහෙම වෙන්නේ පිරිමි පාර්ශවයෙන්නේ නේද? ඒ නිසා මේ පිරිමි පාර්ශවය පොඩ්ඩක් දැනගන්න ඕනි. ඔයාගේ නංගි කෙනෙක්, අක්කා කෙනෙක්, ඔයාගේ අම්මා ඒ විදිහට කාන්තාවක්ව පරිස්සම් කරන්න. මොන මහරෑයක තනිපංගලමේ මොනම හම්බුණා වුණත් ඒ කාන්තාව රැකගන්න පිරිමික් විදිහට ඔයාට වගකීමක් තියනවා නේද? අන්නේ වගකීම හිතට ගත්තොත් හොඳයි නේද? අද වගේ දවසක අද මේ ගොඩාක් අයිතිවාසිකම් ගැන කතා කරනවා. මම මේ දේවල් ගැන කතා කරන්න යන්නේ. මම කතා කරන්නේ කාන්තාවන්ගේ සුරක්ෂිතභාවය ගැන. මොකද එහෙම මේ අර තනියම කාන්තාවකට මේ රටේ ඉහළ ඉඳලා පහළට යන්න මේ හැකියාවක් නැහැ ආරක්ෂිතව. ඒ වගේම දැන් ඔය ඇඳුමට ගැන කතා කරනවනේ. ඉතින් මොන ඇඳුමක් ඇඳලා හිටියත් පිරිමියෙකුට අයිතියක් නැහැනේ. ඉතින් කාන්තාව දූෂණය කරන්න නේද? කාන්තාව දැනගන්න ඕනේ තමන්ගේ ඇඳුම මොන විදිහටද කියලා තීරණය කරන්න. නමුත් ඉතින් ඇඳුම කියන දේ අරගෙන කාන්තාව දූෂණයට ලක් කරන්න කිසිම අයිතියක් පිරිමියෙකුට නැහැ. අන්න ඒක යාලා තේරුම් ගන්න ඕනේ. එහෙමනම් ඉතින් පිටරට මිනිස්සු ඉන්න විදියට ඕපන්නේ ඉන්නේ හැම වෙලේම එළිය දාගෙන ඉන්නේ. ඉතින් එහෙමනම් හැම වෙලේම දූෂණය වෙන්න ඕනේ. ඉතින් නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැනේ. ඉතින් ඇඳුම කියන සාධකය මේ දඩමීමා කරගෙන ඒක මේ කියලා මේ ඇඳගෙන අඳින්න දන්නේ නැහැ මෙහෙමයි ඒ හින්දායි අපි යාලව දූෂණය කරන්නේ කියලා ඒක අනුමත කරන්න බෑ. මොකද මේ කවුරු කොහොම හිටියත් Taman දැනගන්න ඕනේ Taman හරියට ඉන්න. දැන් පිරිමියෙක් ස්වයං විනයක් කියලා තියෙනවා. පිරිමියෙකුට ස්වයං විනයක් කියලා තියෙනවා. ගැහණියකට ස්වයං විනයක් කියලා දෙයක් තියෙනවා. ඉතින් අනික් කෙනා කොහොම හිටියත් තමන්ගේ ස්වයං විනය ආරක්ෂා කරගන්න තමන් දැනගන්න ඕනේ නේ. අන්න ඒකයි කියන්නේ. ඒ නිසා මම අද කාන්තා දිනේ දවසේ කතා කරන්නේ කාන්තාවන්ගේ ආරක්ෂාව ගැන. ඉතින් පිරිමියෙකුට වගේම කාන්තාවකටත් නිදහසේ ආරක්ෂිතව මේ රටේ හිට මෙහෙට යන්න අයිතියක් තියෙනවනේ. මොකද මේ කාන්තාවකට ප්‍රශ්න වෙන්නේ දැන් පිරිමියටත් ওই ප්‍රශ්නේ තියෙනවා. නමුත් කාන්තාවකට තරම් නැහැ. මොකද කාන්තාව කියන කෙනා අර ගැප් ගන්නවනේ. දූෂණය වුණොත් ගැප් ගැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. අන්න එතනයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. පිරිමියෙකුත් දූෂණය වෙනවා කාන්තාවන් අතින් එහෙම නෑ කියන්න බෑ. නමුත් අර ගැප් ගැනීමක් නැති දෙයක එළියට පේන්නේ නැහැ මුකුත්. කාන්තාවකට අර ගැප් ගන්න නිසා ඒක එළියට පේනවලු. ඒක ලොකු සමාජ ප්‍රශ්නයක් වෙනවා ඊට පස්සේ. ඒ නිසා අර කාන්තාවකට නිදහසේ ඉන්න දෙන්න. නිදහසේ ආරක්ෂිතව ඉන්න දෙන්න පිරිමි විදිහට ඉතින් ඔයාලා එයාලව රැකගන්න. අන්න ඒ ඉල්ලීම තමයි මම අද කාන්තා දිනය වෙනුවෙන් මමත් කාන්තාවක් විදිහට ඔයාලගෙන් ඉල්ලන්නේ.